ඉතියන ඔන්න අද සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතියන ඔන්න අද මම මේ කතා කරන්න යන්නේ කොහොමද අපි හරියටම ෆොටෝ එකක් enhance කරගන්න කියලා. ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයනේ ෆොටෝ එක quality අඩු වෙන එක. ඉතින් මම මේ වීඩියෝ එක හරියටම කියලා දෙනවා කොහොමද එන්න ඒ වගේ ලස්සන quality එකකින් ෆොටෝ එකක් enhance කරගන්න කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔකට පළවෙනිම කරන්න ඔකට Play Store app එක open කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට හයිපික් කියලා සර්ච් කරගන්න ඕනේ. ඉතින් හරියට ස්පෙලිං සර්ච් කරගන්න ඕනේ. ඉතින් ඔකට මෙන්න මේ විදිහේ ඇප් එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔකට මෙන්න මේ ඇප් එක ඔකට ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔකට පළවෙනිම කරන්න ඕනේ ඇප් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඔකට බලාගන්න පුළුවන් අපේ පර්මිෂන් ටිකක් ඉල්ලනවා මේ ඇප් එකෙන්. ඉතින් ඔකට ඒකට ඇලෝ දී ගන්න ඕනේ. ඉතින් ඔකට මෙන්න මේද ඇලෝ දියගත්තාම ඉතින් අපෙන් ආයෙත් පාරක් පර්මිෂන් ඉල්ලනවා. ඒකට මෙන්න මේ විදිහට ඇලෝ දී ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඇලෝ දියගත්තට පස්සේ ඔකට අපේ ගැලරියේ තියෙන ෆොටෝස් ටික පෙන්නනවා. ඉතින් ඔකට කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඔකට පල්ලෙන් පේන විදිහට ඇඩ්ජස්ට් කියලා ඉෆෙක්ට් එකක් බලන්න පුළුවන්. අන්න ඒක උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ දකුණු පැත්තට පොඩ්ඩක් ගිහම sharpness කියලා අපිට බලාගන්න පුළුවන් වෙනවා. අන්න ඒ උඩ ඔකට ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඔකට කැමති විදිහට ඒක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඉතින් ඔකට පල්ලෙන් පේන රීටච් කියලා. අන්න ඒ උඩ ඔකට ක්ලික් කරගෙන පොඩ්ඩක් දකුණු පැත්තට අපම ආයෙත් බලනවා රීටච් කියලා. ඉතින් ඔකට ඒක ක්ලික් කරම ස්මූත් කියලා බලාගන්න පුළුවන්. අන්න ඒ ඔකට මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හරිය ලකුණු දුන්නා මේක ගන්නට හැදිලා එනවා අපේ ඒ වගේම ඔකට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆේස් එකත් enhance කරගන්න පුළුවන් මෙන්න මේ image එක. ඉතින් ඔකට මෙන්න මෙතන පේනවා ඇති enhance face කියලා. අන්න ඒක උඩ කට ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඔකට මෙන්න මේ විදිහට ක්ලික් කරගත්තාම මෙන්න මේක load වෙනවා බලාගන්න පුළුවන්. ඉතින් ඔකට තව effect එකක් විදිහට බලාගන්න පුළුවන් මෙන්න මේ image quality එක enhance කරගන්න පුළුවන්. ඉතින් ඔකට ඒක උඩ ක්ලික් කරගත්තා මෙන්න මේ විදිහට load වෙනවා අපිට බලාගන්න පුළුවන්. ඉතින් ඔකට මෙතන උඩින් බලාගන්න පුළුවන් export කියලා බලාගන්න පුළුවන්. ඉතින් ඔකට අන්න ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ක්ලික් කරගත්තා මෙන්න මේ විදිහට සාර්ථකව අපේ image එක export වෙනවා බලාගන්න පුළුවන්. ඉතින් ඔකට මේ විදිහට තමයි අපි enhance කරපු ෆොටෝ එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔකට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට zoom කරාම අපේ ෆොටෝ එක quality කොහොමද තියෙන්නේ කියලා. ඉතින් කොහොමද අද මං ගෙනාව වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මම මතක් කරනවා මගේ වීඩියෝ like එකක් දාලා ඊට එහා පැත්තේ තියෙන subscribe button එක press කරන්න කියලා මේ වීඩියෝ ඉස්සරහට බලන්න. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.